සුනකයෙකුගේ සපාකෑමට ලක් වූ සිය 7 හැවිරිදි දියණියට ප්‍රතිකාර ගැනීම සඳහා බලංගොඩ පල්ලියබැද්ද ඇම්බවිල ප්‍රදේශීය යුවලක් සිය යතුරුපැදියෙන් බලංගොඩ රෝහල වෙත පැමිණ තිබුණා. ප්‍රතිකාර ලබා යලි නිවස කරා යන අතරතුර එම යතුරුපැදියෙහි ලොරි රථයක් ගැටී ඇති අතර අනතුරින් දියණියට තුවාල සිදු වී තිබෙනවා. අධික වේගෙන් ලොරියක් ආවා. ඒ ලොරිය එන ස්පීඩ් එකට මම කොහොමද තුරු නවත්තන්න කොතනෝ මම කියලා. ඒක මම නැවතුවා. නවත්තන් ඉද්දි දඩබඩ ගාලා එම්ම ලොරිය වද්දගෙන ගියා. වද්දගෙන යනකොටම දරුවා කෑ පච්චි මගේ කකුල ලොරියේ එහාට අද්දිනකොටම දරුවා එමාජන බැස්සා. ඒ බැස්සට පස්සේ ගොඩක් කට්ටිය වටේට වට වුණා. ආත්‍යයෙන් දී කිව්වා දරුවා වරගෙන හොස්පිටල් එකට යන්න. මම ඉක්මනට මරු අල්ලගෙන එන්නම් කියන්නේ. ලොරිය නවත්වන ලෙසට දැරියගේ පියා කෑගසා තිබුණද ඒ නොනවත්වා ධාවනය කර තිබුණා. දියණියට සාධාරණී ඉටු කරන්නට පියාට කරන්නට ඉතිරිව තිබුණේ ලොරි රථය ලුහු බැඳ යාමයි. නමුත් එහිදීද ලොරිය නොනැවැත්වීම නිසා ඔහු ධාවනය වෙමින් පැවති යතුරුපැදියෙන් ඉවත් වී ධාවනය වන ලොරියේ එල්ලී රථය නවත්වා ගන්නට උත්සාහ කර තිබෙනවා. ලොරි රථයේ එල්ලී සිටින ඔහු මාර්ගය අයිනේ විදුලි කණුවක ගැටි බිම පතිත වන්නේ මෙලෙසින්. අප වාර්තාකරු පවසන්නේ ලොරි රථයේ රියදුරා අමානුෂිකව එම පුද්ගලයා විදුලි කණුවේ ගැටීමට සලස්වා ඇතැයි වාර්තා වන බවයි. සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ පියා බලංගොඩ මූලික රෝහලට ඇතුළත් කරන විටත් ජීවිතක්ෂයට පත්ව අවසන්. ඔහු තිල්න රංගලාල් නැමැති 32 හැවිරිදි එක් දරුපියෙක්. අනුතරේ ස්ථානීය පරීක්ෂණය සිදු කළ බලංගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් භාග්‍ය වික්‍රමසිංහ මෙනවිය පසුව රෝහලට පැමිණ මෘතදේහයද නිරීක්ෂණය කළා. මගේ මාධ්‍ය කොලිය වැඩ කරන අපිට ගන්න අම්ම කෙනෙක් දුන්නේ මගේ දසීමිත ආදරයක් තියෙනවා දරුවට. දරුවා වෙනුවෙන් යා මැරෙන්න උනස්ලේස්ති වගේ ඒ දේ අද උන්ට මගේ දරුවට අත්යක් ගෙනත් දෙන්න කියලා දේ තමයි මට කියන්න තියෙන්නේ. බලංගොඩ පොලිසිය පැවසුවේ සගකාර ලොරි රථ රියදුරා හඳුනාගෙන ඇති අතර මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් සිටින ඔහු සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම සබස්ක්‍රයිබ් කරන්න.